සුබ දවසක් වේවා හැමෝටම. ඔන්න ඉතින් අදත් අලුත් වීඩියෝ එකකින් ඔයගොල්ලෝ හම්බෙන්න ආවා. ඉතින් අපි බලමු අද මොනවද මම හදන්න යන්නේ කියලා. ඉතින් මේ තියෙන්නේ මම පළවෙනි පාරට කිරි ටොපි හදපු වෙලාවේ ගත්ත වීඩියෝ එකක්. ඉතින් මේකෙදී මම ඉස්සෙල්ලාම කජු ග්‍රෑම් 50ක් අරගෙන ඒක පුංචි කෑලි වලට කපා ගත්තා. කජු දාලා කිරි ටොපි හැදුවාම ගොඩක් රසයි. ඒක නිසා ඊළඟට අපිට ඕන වෙනවා උකු කිරි. මෙහි තියෙන්නේ මේක කොන්ඩෙන්ස් මිල්ක් කියලා. ලංකාවේ නම් අපි මේකට මිල්ක් මේඩ් කියලා කියනවා. ඒකේ ග්‍රෑම් 395ක වගේ ටින් එකක් මම ගත්තේ. ඊට පස්සේ බටර් චුට්ටක් මේකෙදී ඕන වෙනවා මට. මම නිව්ටෙලා චුට්ටකුත් ඇඩ් කරා. ඒක නෑ කියලා ප්‍රශ්නකුත් නෑ. ඔයාට ඕන නම් කොකෝ පවුඩර් චුට්ටක් ඇඩ් කරගන්නත් පුළුවන්. ඔයා මෙතනදී ට්‍රේ එක හදලා තියාගන්න ඕනේ. කිරි ටොෆි ටික හරි ගියාම දාන්න. ඉතින් මම ඒකට කඩදාසියක් දාලා පිහියත් එක්ක හදලා තියාගත්තා. ඊළඟට මම හදන්නේ සීනි ටික දාගන්න. මම ග්‍රෑම් 300ක් වෙන්න සීනි දාගත්තා. ඉතින් ඔයාට පැණි රස වැඩි වගේ හිතෙනවා නම් චුට්ටක් අඩු කරත් කමක් නැහැ. මම මෙතන මගේ මිල්ක් මේඩ් එක ග්‍රෑම් 395ක එකක් නිසා මම ග්‍රෑම් 300ක් වෙන්න තමයි සීනි ගත්තේ. ග්‍රෑම් 300ක් වෙන්න සීනි අරගෙන ඒ ටිකත් පැත්තකින් තියාගත්තා. ඊට පස්සේ ඔයා හිමීට ඔයාගේ උකු කිරි ටින් එක කඩා ගන්න ඕනේ. මේ වෙලාවේදී ඔයා ඔයාගේ ට්‍රේ එක මතක ඇතුව හදලා තියාගන්න. ඒකට බටර් චුට්ටක් ගන්න. ඔයා කඩදාසියක් දාන්න නැත්නම් බටර් චුට්ටක් ගාලා හදාගන්න. පිහියටත් බටර් චුට්ටක් ගාලා තියාගන්න. එතකොට ලේසි. නැත්නම් අපිට කිරි ටොෆි ටික හරි ගියාට පස්සේ එකපාර මේක අස් කරගන්න අමාරුයි. හදලා තියාගත්තේ නැත්නම් ඒ වෙලාවට ඒක හදාගන්න බෑ. ඉතින් මම දැන් හදන්නේ උකු කිරි ටින් එක කඩා ගන්න. ඉතින් ඕක ඔන්නෝම හිමින් සැරේ මම කඩාගත්තා. මෙහෙම කඩාගෙන ඉවර වෙලා ඊට පස්සේ මම හදන්නේ මේක පෑන් එකකට වක් කරගන්න. මේ ටික පෑන් එකකට වක් කරගත්තට පස්සේ ඔයාට පුළුවන් මේකට කිරාගත්ත සීනි ටිකයි මේ ටින් එක සෝදලා ගන්න ෆ්‍රෙෂ් මිල්ක් ටිකකුයි මේකට එකතු කරන්න. මම වතුර දැම්මේ නැහැ. ෆ්‍රෙෂ් මිල්ක් චුට්ටක් දාලම මේ ටින් එක සෝදලා ගත්තා. එතකොට මේක තවත් රස වෙන හින්දා ෆ්‍රෙෂ් මිල්ක් නැත්තම් ඔයා උණු වතුර චුට්ටක් දාලා මේක සෝදලා එකතු කරගන්න. මේ ටික එකතු කරලා ඉවර වුණාට පස්සේ මම සීනිත් එකතු කරනවා. ඊට පස්සේ ලිපේ ගින්දර සාමාන්‍ය මට්ටමින් තියලා මම මේ ටික හිමින් සැරේ රත් කරගන්නවා. ටිකක් වෙලා රත් කරගන්නකොට මට තේරුණා මේක ඉඩ මදි කියලා. ඊට පස්සේ මම ටිකක් ගැඹුරු භාජනයක් අරගෙන මේ ටික දාගත්තා. මොකද මේක ගැඹුරු මදි. කිරි ටික ඉතිරිලා එනකොට මේක උතුරලා යන්න බලනවා. ඊට පස්සේ මම ඒකට බටර් චුට්ටක් එකතු කරගත්තා. මේ වෙලා ටිකක් වෙලා රත් වුණාට පස්සේ බටර් චුට්ට එකතු කරලා මේ වෙලාවෙදිම ඔයා කැමති නම් ඔයාට කොකෝ පවුඩර් ටිකක් එකතු කරගන්නත් පුළුවන්. මට කොකෝ පවුඩර් තිබුණේ නැති හින්දා මම නිව්ටෙලා එකෙන් චුට්ටක් එකතු කරගත්තා. එකතු කරගෙන මේක නොනවත්වාම හැඳි ගන්න ඕන. ඔයා ලිපේ තිබ්බට පස්සේ පුංචි වෙලාවක්වත් හැඳි ගන්න නැතුව ඉන්න එපා. එහෙම වුණොත් එහෙම මේක අඩියට අල්ලලා කළු පාට කෑලි කෑලි උඩට එනවා. මගේ එකේ නම් ඔය එන්නේ නිව්ටෙලා කෑලි. මම නිව්ටෙලා එක දාපු නිසා මේ ඉතින් එක දිගටම හැඳි ගන්න ඕනේ. එහෙම නැත්තම් දුඹුරු පාට කෑලි කෑලි එකතු වෙලා ඒක ටිකක් හයියට හැපෙන්න ගන්නවා කිරි ටොෆි එක හයි වුණාට පස්සේ. ඒක නිසා ඕම දිගටම ඔයා හැඳි ගා ගන්න ඕනේ. මේක සාමාන්‍යයෙන් අතට උකු ගතියක් වගේ දැනෙනකන්. ඉතින් මම මේක විනාඩි 20ක් විතර මේ විදිහට ඇඳි ගාගත්තා. මගේ අතින් මේකේ අන්තිම ටික වීඩියෝ වෙලා නැහැ. මම අන්තිමට පදම ගත්ත ටික ඔයා මේක හැඳි ගාගෙන යනකොට ඔයාට චුට්ටක් කරනකොට මේකේ පාට වෙනස් වෙනවා. තේරෙයි දුඹුරු පාටකට වගේ හැරෙනවා. ඒත් එක්කම මේකේ හරි පදම එනකොට
ඕක වටේ ගෑවෙන කිරි ටික සාමාන්‍ය සීනි කැට වගේ ගතියකට බැඳෙන්න ගන්නවා ඔය භාජනයේ වටේට. අන්න ඒ වෙලාවේ තමයි මේක හරි පදමට එන්නේ. ඉතින් තවත් දෙයක් තමයි මේකේ පදම හරි ගියාට පස්සේ ඔයා මිශ්‍රණය මැද්දෙන් ඉරක් ඇන්දොත් ඒ මිශ්‍රණය දෙකට බෙදලා ඒ ටික එකතු වෙන්න තප්පරයක දෙකක වගේ කාලයක් යනවා. ඉතින් ඒ වෙලාවටත් මේකේ පදම හරි කියලා හිතා ගන්න පුළුවන්. ඉතින් මතක ඇතුව ඊට චුට්ටකට කලින් ඔයාගේ කජු ටිකත් මේකට එකතු කරගන්න අමතක කරන්න එපා. මොකද මේ වීඩියෝ එකේ මට ඒ ටික වීඩියෝ කරගන්න බැරි වෙලා. ඉතින් ඒකට මම ඔයාගෙන් සමාව ඉල්ලනවා. ඉතින් ඔය තියෙන්නේ මම මේ ටික පදම හරි ගියාට පස්සේ කලින් ලෑස්ති කරගත්ත ට්‍රේ එකට මේ ටික අස් කරගෙන මම ඒක තුනී කරගන්න විදිහ. ඉතින් ඔයාට මේක තුනී කරගන්න චුට්ටක් වෙලා යනවා නම් මේක හයි වෙන එක පරක්කු කරගන්න ඔයාට පුළුවන් උඩින් බටර් චුට්ටක් එකතු කරන්න. ඉතින් මමත් මේ බටර් චුට්ටක් එකතු කරලා තමයි මේක හිමින් සැරේ තුනී කරගත්තේ. මොකද මට මේකට ස්පැචූලා එකක් තිබුණ නැති නිසා. ඉතින් ඔන්න ඔය විදිහට මම මේක හිමීට තුනී කරගත්තා. තුනී කරගෙන ඉවර වෙලා මේක විනාඩි 10ක් විතර මම නිවෙන්න තියලා තමයි උඩින් ඉරි අඳ ගන්න හැදුවේ. මොකද ඊට කලින් අඳින්න ගියොත් මේක අඳින්න බෑ පිහි ඇලෙන නිසා. ඒ කොහොම වුණත් මම මේක පළවෙනි පාරට අඳින්න ගියත් මගේ අතින් ඒක මේ පිහි ඇලෙන්න ගත්තා. මම බටර් ගාලා අරගෙනත් පිහි ඇලුණා. ඉතින් ඊට පස්සේ මම මේක හිමින් සැරේ පිහ දදා තමයි ඉරි ටික මාක් කරගත්තේ. එහෙම මාක් කරගෙන ඉවර වෙලත් මම මේක ආපහු විනාඩි 10ක් විතර දෙවෙනි වතාවටත් නිවෙන්න තිබ්බා. එහෙම නිවෙන්න තියලා ආයෙත් වතාවක් අර ඇඳපු ඉරි උඩින්ම පිහියෙන් ඉරි ටික මාක් කරගත්තා. නැත්තම් මේක කඩා ගන්න අමාරු වෙයි කියලා හිතුණ නිසා. ඉතින් එහෙම ඉරි ටික මාක් කරගෙනත් මේක විනාඩි 15ක් 20ක් විතර මම නිවෙන්න තියාගත්තා. ඉතින් සම්පූර්ණ කාලය මේ ටික නිවෙන්න විනාඩි 30ක් විතරම තියන්න වුණා සම්පූර්ණයෙන් නිවිලා කෑලි ටික වෙන් කරගන්න. මං ඉතින් චුට්ටක් බයෙන් තමයි මේක පළවෙනි පාරට හදන්න ගත්තේ වරදී කියලා. හැබැයි එහෙම වුන්නේ නැහැ. විනාඩි 30ක් විතර ගියාට පස්සේ මේක හරිම ප්‍රමාණයට හයි වුණා. ඒ කියන්නේ ගොඩාක් හයි වුණෙත් නැහැ. ගොඩාක් මෙලෙක් ගතියක් තිබුණෙත් නැහැ. සාමාන්‍ය කිරිටොපි තියෙන ප්‍රමාණයටම හයි වෙලා ආවා. ඉතින් ඔයාටත් මේක වරදින එකක් නැහැ. හදාගන්න පුළුවන් වෙයි. මොකද මේ ඔයා අර කියන විදිහට මේක හරිම පදම කියලා දැනගන්න පුළුවන් වෙලාව තමයි ඔයා මේක හැඳි ගන්නකොට භාජනයේ වටේ මේක කුඩු කුඩු වගේ අර කලින් අපි හැඳි ගන්නකොට ඒ බැඳලා භාජනයේ වටේ බැඳෙන කිරි ටික කුඩු කුඩු වගේ වැටෙන්න ගන්නවා. අන්න ඒ වෙලාවට තමයි මේක හරිම පදම කියලා මම ගොඩක් වෙලාවට දැනගන්නේ. එහෙම කුඩු කුඩු ගැතිය වැටෙන්න අරගෙන චුට්ටක් වෙලා තව විනාඩි 5ක් විතර මම තියලා හැන්දෙන් මිශ්‍රණය දෙපැත්තට වෙන් කරලා බලපුවාම තප්පරයක් දෙකක් යනවා නම් ඒ ටික එකතු වෙන්න ඔන්න ඒ වෙලාවට හරි කියලා මම මේක බාගත්තේ. ඉතින් අන්න ඒ වෙලාවට ඔයාත් ඔයාගේ මිශ්‍රණයේ පදම හරි කියලා හිතලා ගත්තොත් ඔයාටත් මේක වරදින්න නැතුව හදාගන්න පුළුවන්. ඉතින් ළඟ මෙන අවුරුද්දට හදාගන්න පුළුවන් හොඳම කෑමක් තමයි. මොකද මේක ලේසියෙන් හදාගන්නත් පුළුවන්. අනිත් එක තේ බොන වෙලාවට කහට බොන වෙලාවට මේක පාවිච්චි කරන්නත් පුළුවන්. හැබැයි මේක චුට්ටක් පැණි රස වැඩි. ඒකට හේතුව මම මේකේ ටින් කිරි එකේ ප්‍රමාණයටම සීනි දාගත්ත නිසා වෙන්න ඇති. ඉතින් ඔයාට ඕන නම් මේක සීනි අඩුවෙන් දාලා හදාගන්නත් පුළුවන් වෙයි. එහෙමත් try කරලා බලන්න. කොහොම හරි කිරි ටොෆි හදන්න උත්සාහ කරලා බලන්න. ඔයාටත් හදාගන්න පුළුවන් වෙයි. හැමදාම බයෙන් හිටියොත් අපිට කවදාවත් කෑම හදන්න වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා නිවාඩු වෙලාවක හදලා බලලා ඔයාගේ කිරි ටොෆි ටික කොහොමද ඔයාට හදාගන්න පුළුවන් උනේ කියලා ෆොටෝ එකකුත් එක්ක කමෙන්ට් එකක් දාන්න. ඉතින් එහෙනම් ආයෙත් දවසක ආයෙත් කෑමක් හදපු වෙලාවක පුංචි වීඩියෝ ක්ලිප් එකකින් ඔයාව හම්බෙන්න එනකන් ඔයාට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ගොඩාක් ස්තුතියි ඔයාගේ වෙලාව මං වෙනුවෙන් වෙන් කරාට. එහෙනම් අදට මම නවතින්නම්. ගිහින් එන්නම්. ආයෙත් දවසක හම්බෙමු. බයි.